Aduh, ayo dari malu karang ini nih. Supiri top badu nih. Kalau dia mau beda bodoh malam nih. Uge nih petau. Mungkin lah, udah tadi. Oh. Haji bulan kanda පුළුවන් වුණා නේ. අන්දේවාඩි දැන්. ඕන දැන් හොඳ ඉදිරියට වැයලා තියෙනවා පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් අන්තර බලන්න. ආයේ මේ මුද්දක් ගන්න ඉතින් කන්දවාඩිය පැත්තට වෙන්න වෙනවා. බලමු පොඩ්ඩක්. ඒ රසය කොහොමද කියන්නේ? යමයා. සුතුනේ. විතර වගේ. එතන තියෙනවා තමයි තියෙනවා වැව්මාළු. සුපිරි වැව්මාළු කරියක් තියෙනවා. ආයේ මෙතන කලප තියෙනවා. මල්ලි ඉතින් මෙන්න මේ වගේ ඉතින් ගුලියක් අපි ඉතින් ඉන්නවා නේ. කියන්නේ තලපකේ ආවම පස්සේ පොඩ්ඩක් නිදිමත ගතියක් එනවා දැන් යන ආහාරයක් නේ. ඒ ඉතින් ගුණයි බඩත් මෙන්න මේ දීපගුල තමයි අපි ඔයාලට ඊළඟ පාර්ට් එකෙන් ගෙන අපිට මේ කවර් කරන්න ටයිම් එක නැහැ. මෙතන තියෙන්නේ මේ සෑහෙන පරණ දීපගුලන්නේ අවුරුදු ගානක්නේ. ඒක ආශිර්වාදයක් දෙන්න තන අබුරහස් තනක්නේ. හෙලෝ කොහොමද? සුබ දවසක් වේවා හැමෝටම. මම ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. මම හිතන්නේ ඇඩොනේෂන් එකෙන් පස්සේ ගේන ෆස්ට් බ්ලොග් එක. නෑ තව බ්ලොග් එකක් කරා ඒක මට ෆුටේජ් වල පොඩි ප්‍රශ්නයක් කළා එඩිට් කරගන්න බැරි වුණා. ඒක එඩිට් කරගත්ත ගමන් එඩිට් කරගත්තොත් ඔයාලට අරගෙන එන්න. අද ලස්සන තැනකට අපි ඔයාලව එක් කරගෙන යනවා. ඔයාලා ඉන්ට්‍රෝ එකේ දකින්න තියන්නේ කොහෙද කියලා. ලස්සන ලොකේෂන් එකට තමයි යන්නේ. ලස්සන තැනකට වෙනම එක්ස්පීරියන්ස් එකක් ගන්න. අපි දැන් යමින් ගමන් ඉන්න. ඉතින් අද ගමනටත් මත් එක්ක එකතු වෙලා ඉන්නවා. බ්‍රදර් ඉන්නවා. දැන් තමයි අද ලොකේෂන් එකට යන්නේ. අපි ගිහිල්ලා බලමු. අපි ලස්සන තැනක ඔයාලට පෙන්නන්න. යමින් ගමන් හම්බෙච්ච තැන. ලස්සන වැවක් තියෙන විතර. ගස් පිළියත් එක්ක හරි එන අපි ගමනත් එක්ක සෙට් වෙමු. යාළුවනේ දැන් නම් අපි ගියපු තැනට ඉති කරලා තියෙන්නේ. අපි යාළුවන්ට ගිහිල්ලා විස්තරය ඔක්කොම කියන්නම්. මේ අපේ යාළුවෙක්ගේ දැන් අනේයි. යාළුවෙක්ගේ තැනකට යන්නේ. ඔයාලටත් එන විදිය ටික අපි ඔක්කොම කියන්නම්.
මේ මාස ගානකට පස්සේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න වගේ යන්නේ. මේ තැනට දන්න කෙනෙක් ඉන්න අපි ගිහිල්ලා බලන්න හැදුවේ. Đó tao nữa. Halo. Apa anda nih? Balik. Ayo, udah kalah gini. ඒක සත්තු ඉන්න මාර විදියට. සත්තු ගෙනත් දාපු ඔක්කොම. හොඳයි. අය කියන්නේ මෙහාට දාලා? ඔව් මේ හරියට ගෙනත් දාලා ඉතින් මේ මෙහෙදි හම්බ වෙලා. අපිට ගිහින් දාන්න දෙන්නේ නැහැ. පව් ඉතින්නේ. ඔව්. ඒකේ කිනෝ. හිටියා පූසෝ මේ මෙයා විතරයි දාන්නේ. 6යි 7ක්. හත් දෙනෙක් නේ. 7ක්. අල්ලන්න දෙන්න. ඔව්. අල්ලන්න දෙන්න එපා. ඔව්. ඊගේ වැඩි ඔක හදනවා. අල්ලන්න කියන්නේ. මෙයා දෙන්නරින්නේ කාටවත්. නැත්නම් දෙන්න කාටවත්. මේ ලස්සන සතු ටිකක් ඉන්නවා ඔයාලා දකින්නද? ඔව් නේ. ඊළයි. පව් ඉතින්නේ. සත්තු අහිංසක. සත්තු කියන්නේ. ඔව්. අන්න දඬු ලේනෙක් ඉන්නවා තව. මොකක්ද මෙයාගේ නම? සුද්දා. තාමේක දන්නේ ඔය දඬු ලේන මෙතන තව ඉන්නවා කට්ටිය. වෙන දඬු ලේනෙක් ඇවිල්ලා හැපුවන. ඊට පස්සේ බීම වැටෙනවා. ඊටල කොන්ද වැදුනේ. මම තේල් ගෙනල්ලා ගන්නවා දැන් මේ ආයුර්වේදේ. මේ හරි ඉන්න ගොඩක් නන්නේ. මේ තේල් ගෙනල්ලා දැන් අද ටිකක් සුවයක් තියෙන. මේ අම්මනේ. ඔය අම්මා. කියන සත. බලන්න ඕනේ. යප්පා. සුද්දා නාන. වෙන සුද්දා ෆාදර් නේ. ෆාදර් කෑ. Shh. Judy, go. In. Shh. Go. Terus tinggal kaki ya. Shh. Ini yang itu tadi. Masih lengkap. Oh, lu budak ini. Udah. Shh. Coba lah. Ya. Jadi, coba lah. Kamera. Yo, dia huruf. Kare naik le. Orang nanti nak kau gelar ya. Bayi ni dia nak juga. Oh no, yaar looking no. Cuti? Ni. Go. Ni. Oh. Yang ni pak. Itu ni no ya. Main. Boleh pikir. Tahu ikin. Oh. Usia lu dia. Tuh, Oh. Tuh dia ya. Nah. Coba. Oh.
උගේ මේ පැටව මූ කියලාලේ මූ ලොකුට අදින්නේ අම්මා ඔය කියවට හරි දැන් අපි කියපු ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි ආවට තැන ඒ විස්තර දාන්න. අපි බලමු. මෙතෙන් තියෙන්නේ. ඔව්. මෙතන තමයි තැන අපේ අයියා ඉන්නවා. අයියත් ඉන්නේ. අපේ මේ යාළුවෙක්. මේක කන්දේවාඩියනේ මවුන්ටන් හට්. ඔයාලට එන විදිය කියන්න. හලෝ අයියා. පොඩ කාලෙකින් ඔන්න ඔය තැනට අපි ආවා. කන්දේවාඩිය. උඩා. ඔව්. ඉතින් අපි ගොඩ දවසකට පස්සේ මේ බ්ලොග් එක ගේන්නේ ඔයාලට අපි ගොඩ දවසක ඉඳලා එන්න හිටියේ මේ අයියාගේ තැනට. අයියා අපි දැන් පොඩ්ඩක් කියමු අපේ යාළුවන්ට කොහොමද මෙතෙන්ට එන්න කියලා ඒ විස්තර ටිකක් කියාගෙන අපි උඩට යමු. මල්ලි මේ දැන් මේසියම් පාරක් තියෙනවා මෙතන මේ අපේ නිද්දිනේ ටවුන් එකට ඇවිල්ලා. ඔව්. නිද්දිනේ ටවුන් එකෙන් මල්ලි එන්න ඕන මේ හම්බන්තොට පාරේ. හම්බන්තොට පාරනේ. ඔව් හම්බන්තොට පාරේ කිලෝමීටර් 2ක් විතර ආවට පස්සේ තියෙනවා මල්ලි මේ එතනින් දකුණට පාරක් තියෙනවා. ඔව්. මේ ඕකන්දයා පාර කියලා. ආහා. අඩිසිය පාර. අඩිසිය පාරනේ. ඔව්. ඒ අඩිසිය පාර දිගේ ආපුවම මේ බෝගහක් හම්බ වෙනවා. බෝකොටුවක් එක හම්බ වෙනවා බෝගහ. ඔව්. ආන්න එතනින් වම් පැත්තට ගියන් පස්සේ මල්ලි බෝඩ් එක තියෙනවා කිලෝමීටර් මීටර් 200ක් 300ක් වගේ එන්න තියෙනවා. තියෙනනේ. අපි ඔයාලට මේ අයියාගේ contact number එකක් දාන්නම් දැන් පහලින්. මේ අයියට කෝල් එකක් ගහලා ඔයාලට එන්න පුළුවන්. අපි දැන් ලොකේෂන් එකට ඔයාලා එක් කරගෙන යන්න හිමීට යන්න තියෙන පාරේ ටිකක් දෙන්නගෙන. මේ ඉතින් අපි ඉතින් කුරුඳු ඔව් ගම්මිරික් තමයි අදා විදිහට කරගෙන යන්නේ. එකට දැන් සනීපයි. මේක තමයි වාඩිය. වාඩිය. ෂා. අපි කතාවෙන් කතාව මාළු පොට් එක නේ වන් ඉතින්. යාළුවෝ දෙන්නෙකුත් ඉන්නේ. මේ කවුද මේ? Golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catch it. අඩෝ අයියා වැල් මාළු තරන් එනවනේ. සුපිරි ටොප් බඩුනේ. මාරු බඩු ඈ. යමු. ඉතින් ඇත්තටම ඔයාලට කියන්න මේක නියම් පොට්ටයක්. ඔයාලට මම පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම් කලිනුත් පෙන්නුවා. මේ නිදහසේ ඔයාලට ඇවිල්ලා නිවාඩුවක් ගත කරන්න ලස්සන තැනක්. ෆැමිලි එකක් එක්ක ඇවිල්ලා හැබැයි දැනට ඩේ එකේ ඇවිල්ලා ඉන්න පුළුවන් නේ අයියේ. නේ? නයිට් එකෙත් ඇවිල්ලා පොඩි ආදල්ලයක් දාන්න පුළුවන් ඉතින්. අවතෙන් පහසුකම් දැනට අයියා ළඟ නැහැ ඉදිරියේදී. බලමු ඉතින් ලස්සන තැනක් ඔයාලට ඇවිල්ලා යන්න පුළුවන්. අපේ අයියා කෙනෙක් කරගෙන යන ලස්සන වැඩ. ඉතින් චප්පුට් ඇදලා යන්න ආවා. නේ අයි? මිස් කලංකෝ නිදහසට. ඔව්. ඇත්තට අර කන්ද නැග්ගට පස්සේ තිබ්බ මේකනේ. ඔක්කොම මේ මහන්සිය නැති වෙලා ගියා මෙතන. ආවට පස්සේ. ඉතින් ඕන ආසලයක් ගන්න පුළුවන් නේ.
හිටියයි. තිය. මාළු ටික හදා ගන්න යන්න මෙන්න. පොල් තෙල් ටික දැන් දැම්මා. සුදු ලුණු සම්පේ. ඔන්න දැන් පණ ටික දා ගන්න හදන්නේ. ටිකක් හරි. මාරු නොදන්නම් එනකොට. දාගෙන ටිකක් දාගමු. ගොරකයි සියඹල. ගොරක දා ගන්නවා. අපි මේ සියඹල ටිකකුත් දාගමුනේ. සියඹල හොඳයිනේ. හොඳ කෑම. සුපිරිය. ලුණු පොඩ්ඩකුත් දා ගන්නවා. ඔන්න දැන් අපි මාළු ටික දාන්න හදන්නේ. මෙන්න බඩු ටික සුපිරි බඩු ටික ඈ. මේ බඩුනේ. රවේ බඩු. ෆ්‍රෙෂ් බඩු. බෙස් බඩු කටලාව. කැටලව්. මේ කාඩ් නම් තියෙනවද? හරි ඔන්න සුපිරි මාළු හොද්දක් හැදෙනවා අර පැත්තේ. අපි චුට්ටක් ගිහිල්ලා බලමු. පෙන්නුවා අපි තැන කොහොමද කියලා. තලකොළට හොඳයිනේ කැටලව්. මම නම් කාලා නැහැ. ලව් ගැන සුපිරිම කෑම මල්ලිය. මොකද සත්‍ය හොද්දේ මල්ලිය වෙල බලන්න. බලමු පොඩ්ඩක් අපි. සුපිරි කරපිංච දාලා තියෙනවා. අපි තව පොඩ්ඩකින් බලමුනේ. බුදුනේ දැන් බලන්න. ඉතින් ඔයාලට වටපිටාව අපි ඒ ටික පෙන්නුවා. මේක තියෙන මේ කජු ටිකක් තියෙන කජු ගස් ටිකක් මේ වටේ තියෙන. අපි අඩෝ කජු ගෙඩියක් වගේ කන්න තිබ්බනම් නියමයිනේ. අජුවත් නැගපන් අපි. ඒකක් දර්ශනය. අපි පොඩ්ඩක් බලමු කජු ගෙඩියක් කඩා ගන්න. අවුරුද්ද ඈ රෑ 12ට විතර මෙන්න මේ අතුරු නැග්ගනේ. ඈ පිටිපස්ස. තාම කජු වාර තියෙනවා. ඉතින් නේ අපේ අප්‍රේල් පහුවෙලා මාසයක් වගේ නුනේ නේ. අයි බලන්න කජු ගෙඩියක් කඩා ගන්න. නැග්ගා. අන්න මෙතන මාරු බා. නිමේ නම් මේ කජු අතු ගියපු හැටි. බලාගෙන යන්න ඕක. తీරනවද? අරගෙන. කජු පොලවක් කන්න. අර පැත්තේ තිබුවන්. අර පැත්තේද? කජු පොලමුත් කන්න පුළුවන් වුණානේ. කන්දේ වාඩියට ඇවිල්ලා. සමහරු ඌරන් තියෙන කාලේ කාම නම් මේට වැඩිය කන්න දෙමු. තිබුණාද? හරි කජු ගෙඩියක් කඩාගත්ත ගහේ බඩගල. ඔයාලා කජු කන්න ආ ඉතින් තියෙන කාලෙක එන්න ඕන. කජු තියෙනවා. හැම කාලෙම නැහැ ඉතින්. කජු ගෙඩියක් කඩාගත්ත අපි බලමු. අස බලන පොඩ්ඩක්. මරු. මේ පැත්ත ඔයාලට පෙන්නන්න. මේ පැත්තේ view එක මෙතෙන්ට යාළුවනේ පට්ට view එකක් පේනවා. මේ ගස් ටිකෙන් උඩ ඔයාලට පේන නැති හැබැයි කන්දක් තියෙනවා. ඕක ගෝණදිනියේ කන්ද. ඔය වටේ ඉන්න අය නම් දන්නවා මේ දකුණ වටේ ඒරියා එකේ. මේ වටේම ලස්සන පොළ පාට පිරුණු ගස්කොළන් වලින් තිරිච්ච තැනක් තියෙනවා. ඔය පොළ පාට ගස්කොළන් වලින් මට වෙලා තියෙන මෙන්න මේ ප්ලේස් එකේ තමයි කන්දේවාඩිය තියෙන්නේ. මවුන්ටන් හට් එක. අපි යාලට ඒ view එක පෙන්නමු. මෙතන මාර. මෙතන ඉතින් ඔයාලට ආතල් එකේ chat එකක් දාගෙන ඉන්න පුළුවන් පොට්ටයක් මෙතනක් තියෙනවා. ගල් පෙලියක්. මේ පැත්තේ තියෙන view එක දිහා ලස්සනට බලාගෙන ඉන්න පුළුවන්.
කන්ද නම් තියෙන උඩ මේ ගස් ටිකෙන් උඩ තියෙන්නේ. මෙතන මාරයි. මෙතනින් පොඩ්ඩක් එහාට වෙන්න මේ හරිය තියෙන්නේ මේ පාර ඒරියා එක. මට හිතා ගන්නවත් බැරි නම් කන්දෙන් පොඩ්ඩක් උඩට එනකොට මේ ඒ දේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ගියා. මාර නිස්කලංකෙන් ඉන්න ඒරියා එක. අර නිදහසට ගහකොළට සබදාමට කැමති කෙනෙක් ඉතින් ඇවිල්ලා ලස්සනට දවසක් ගෙවලා යන්න පුළුවන්. තනක් තමයි මේ ප්ලේස් එක. අපි බලමු අපිට පොඩ්ඩකින් දැන් හොද්ද හදලා තියෙන්නේ. අයියා තලපයක් හදනවා. ඒ දෙත් වෙන විදිය බලලා අපි සෙට් වෙමු වීඩියෝ එකත් එක්ක. ඕන දැන් හොද්ද සුපිරියට වැයලා තියෙනවා. පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් ලං කරන්න බලන්න. ආයේ මේ මුද්දක් කන්න ඉතින් කන්දවාඩිය පැත්තට වෙන්න වෙනවා. අපි බලමු පොඩ්ඩක්. හොද්ද රසය කොහොමද කියලා. යමයා. සුපිරිනේ. වේද. හරි අපේ දිවා භෝජනය නම් අයියා ලෑස්ති කරලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමු. මෙතන තියෙනවා ඔය තියෙනවා වැව් මාළු. සුපිරි වැව් මාළු කරියක් තියෙනවා. ආයේ මෙතන තලප තියෙනවා. සුපිරියටම තියෙනවා දිවා භෝජනය. අපි කෑමත් එක්ක සෙට් වෙමු වෙන. මල්ලේ ඉතින් මෙන්න මේ වගේ ඉතින් ගුලියක් අපි ඉතින් ගිල්ලා මේ. තරත් වෙනවා නේ. බලමු සංගීතය දී. ඕ හරි පුරුදු නෑනේ. ඔච්චර අමාරුයි නෙක්කර වගේ. ඒ වගේ කන්න නැත්තම් වැඩක් නෑ ඔය. අර වැඩි කැවෙන්නේ නෑනේ. කන්ද වාඩියට වෙනවා තලපටින්. මේක මල් බුද්ද නීමනේ. කියනවාද? කාලෙකින් ගන්නෑ. ගුලියක් නම් කවදාවත් කරන්නේ මේ විතර චුට්ටමයි මංගිට කන්නේ. අනික ඉලින් නැද්ද හපලක් නැහැ තලප හදන්නේ නැහැ ඒව. දරිලාවත් කන්න. තලප හදන්නේ නැහැ ඒව. ඉන්නත් එක වෙන්නේ නැහැ වැඩි නේ. අපේ හදන්නේ ආමලා ඉතින් අපි හැදුවා එහෙම ලොකුවට ආස නැහැ අනුරාධපුරේ කොහෙද? කොහොමද කන්නේ? ඉතින් අදුවට බලන්න. අදේ කියන්නේ. අපේ අම්මලා නම් ඉතින් වැවමාළු දිස්ත්‍රික්ක හදනවා පැත්තේ වැව් මාළු තියෙනවා. ඉතින් කියන්නේ මල්ලේ තලප කෑවම පස්සේ පොඩ්ඩක් නිදිමත ගතියක් එනවා. දැන් ඝන ආහාරයක් නේ. ඔය ඉතින් ගුණයි ඈ. බඩක් කියන සුපිරියට් නේ. ඔව් ඉතින් දාත් වගේ අර ඉන්නේ ඉතින් මේ ගුණ ආහාරයක් තලප කියන්නේ. දෙයක් එකකින් මෙතෙන්ට එන කෙනෙකුට නේ කන්දේ වාඩියට. ඔව් ඉතින් මම ඕක තමන් කැමති දෙයක්. තමන් කැමති ඕන දෙයක් තියෙනවා. දැන් අයියට අවශ්‍ය කිව්වට පස්සේ ඔක්කොම ටෙස්ට් කරලා තියෙනවා. ඔව්. දාවට උනත් නේ. ඔව්. දැන් ඕන වෙලාවක ඕනේ නේද? කොට කෝල් එකක් ගහනවා ඉතින් දවස් දෙකකට තුනක් කාලේ. තමන් කැමති ඕන දෙයක් හැම ටෙස්ට් කරලා තියෙනවා. කෝල් එනවනම් කෝල් එකක් දෙන්න ඕනේ දවසකට කලින්. දවස් තුනකටවත් කලින් ඉතින් මට කෝල් එකක් දෙන්න. හරි යාළුවනේ අපි දවල්ට කාලා දැන් හවස් වෙලා තියෙන්නේ. අපි වීඩියෝ එක එන් කරන්න හැදුවේ මෙතනින්. මේ වීඩියෝ එක අපි ආයේ මේකෙම පාර්ට් එකක් ඔයාලට අරගෙන එනවා. මේ ඔයාලට ඉදිරියට පෙන්නන්නම් වීඩියෝ එක අපි මේ වීඩියෝ එක මෙතනින් එන් කරාට තවත් ලස්සන තැන් ටිකක් තියෙනවා මේ ගම්මානේ බලන්නනේ. ඔව් අපි ඉන්නෙත් ඒ වගේ තැනක අපි ඔයාලට පෙන්නන්නම් ඒක. ඉතින් අයියට අපි තෑන්ක් කරනවා සුපිරි එක්ස්පීරියන්ස් එකක් දුන්නා. ඔයාලත් එන්න අනිවාර්යෙන්ම අපි ඔයාලට දාලා තියෙනවා මේ අයියගේ ඩීටේල්ස් ටික දාන්න. මවුන්ටන් හට් කන්දේවාඩියට ඇවිල්ලා යන්න අපේ කොල්ලෙක්. අනිවාර්යෙන්ම ඇවිල්ලා ගැමි එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ වස්සයිස නැතුව සුපිරිම කෑම වේලක් අයියට කියලා හදාගෙන ඔයාලට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. ඉතින් අපි ආයෙ වෙනවා ඔයාලට සුපිරිම බ්ලොග් එකක් අරගෙන මේ කන්දේවාඩියටම. ඊට කලින් ඔයාලට පෙන්නලා ඉන්නම් මේ පේන view එක මෙතන. ලස්සන view එකක් තියෙන්නේ. ඔව්. මෙතන නෑන අපි අනිවාර්යෙන් ඔයාලට ඒක කුතුහලයක් විදිහට අපි කියන්න. මෙතන ඇවිල්ලා අද දවසමදී අපිට නේ. ඉතින් ටික ඔව් ඇඳ වෙලා තින්නේ. මේ ඉඳ
වීඩියෝත් එක්ක එකතු වෙන next video එක අපි ළඟදී බලන්න නම් channel එකට ආසය channel එක subscribe කරලා channel එකට එකතු වෙන්න. අයියා contact කරගන්න අපි number එක දාලා තියෙනවා කැමති කෙනෙක්ට අවට ඉන්න අයට ඔය අපි ගියු location එකේ ඇවිල්ලා enjoy කරලා යන්න පුළුවන්. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාලා share කරලා set වෙන්න channel එකත් එක්ක. එහෙනම් බලන්න මේ වීඩියෝ එකත් බලාගෙන අපි වීඩියෝ එක end කරමු නේ. එහෙනම් අපි ආ වීඩියෝ එක set වෙමු හැමෝටම. ජය වේවා. මෙන්න මේ දීපපුළු තමයි අපි ඔයාලට ඊළඟ පාර්ට් එකෙන් ගෙන අපිට මේ කවර් කරන්න ටයිම් එක නැහැ. මෙතන තියෙන්නේ මේ සෑහෙන පරණ දීපපුළන්නේ අවුරුදු ගානක්නේ. මේක ඔයාලට බලන්න පුළුවන් මේ හුණුගල් පාෂාණයක් එක්ක අමුතු කල එකක් මෙතන තියෙනවා. මේ දීපපුළෙන් තමයි මේ වගේ වතුර පාරක් දෙන්නේ නේ. මේ බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන විදිය. වතුර පාරක් තියෙනවා. ඔව් තේරෙන්නේ නැහැ මෙතන ලස්සන නුගහක් තියෙනවා. මෙතන මේ තියෙන විදිහත් එක්ක අපිට මෙච්ච දෙයක් තමයි මෙතන හරි ආශිර්වාදයක් තියෙනවා මේ ගමටම නේ. ඒක ආශිර්වාදයක් තියෙන තැන අබුරහස් තැනක් නේ. අපි part 2 එකෙන් මේ එක්ස්පීරියන්ස් එක වලට අරගෙන එනවා. මෙතන පොඩි අතල්ලයක් දාලා අන්දේවාඩියට ගිහිල්ලා පොඩි පාටි වයිබ් එකක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. අපිට අද ටයිම් එක මදි වෙනවා එහෙනම් next video එකෙන් set වෙනවා.